කඳු අතර සැඟවුණ කළුදිය පොකුණ. මේක තවමත් හෙළි නොවන රහස් ගොඩක් තියෙන තැනක්. අනුරාධපුර දිස්ත්‍රික්කයේ මිහින්තලයේ බටහිර බෑවුම පාමුල මේ අලංකාර පොකුණ පිහිටලා තියෙනවා. පොකුණු අතරින් විශාලතම පොකුණක් වුණත් මේකට ගියාම නමින්ම පොඩි බයක් දැනෙනවා. ඇත්තටම මේ කළුදිය පොකුණේ වතුර කළු පාටද? නැහැ. මේ පොකුණේ වතුර ඇත්තටම කළු පාට නැහැ. එහෙම පේන්නේ ඒ වටේ තියෙන කඳු පන්තිවල හා ගස්වල සෙවණැල්ල නිසා එළිය අඩු වෙලා. විශේෂයෙන්ම ඇත්වේරි කන්ද සෙවණැල්ල මේකට වැටෙන නිසා. හැබැයි මේකේ තවත් සුවිශේෂීත්වයක් තියෙනවා. මේ පොකුණට කළු පාට සුවිශේෂී වෙලා තියෙන එක. ධර්ම ප්‍රදීපිකාව නම් පැරණි ග්‍රන්ථයේ කියවෙන කාල බුද්ධ රක්කිත හිමියන් කළුවර පොහෝ දිනක කළු තිමිරි ගහ පාමුල කාලාම සූත්‍රය දේශනා කරලා තියෙන බව ජනප්‍රවාදයේ කියවෙනවා. මේ පොකුණේ විශාලතම රහස තාමත් හෙළි වෙලා නැහැ. ඒ තමයි මේකේ ගැඹුර. කවුරුත් ඒ ගැන හරියටම දන්නේ නැහැ. ගම්වාසීන් කියන විදිහට නම් මේක අඩි 60කටත් වඩා ගැඹුරුයි. තවත් ජනප්‍රවාදයක් තියෙනවා රාවණා රජුරු මේ පොකුණ යට සිරකුටි හදලා තියෙනවා කියලා. ඒ සිරකුටිවල සිර කරලා තියෙන පිටසක්වල ජීවීන් කියලාත් යම් මතයක් තියෙනවා. හැබැයි ඉතින් විද්‍යාත්මක සාක්ෂි නම් මේකට හම්බෙලා නැහැ. මේ පොකුණ පතුලේ සැඟවිලා තියෙන රහස මොකක්ද කියලා කවුරුත් හොයාගෙන නැහැ. මොකද කවුරුත් තාම මේ පොකුණේ පතුලට ගිහිල්ලා නැහැ. අදටත් මේ ස්ථානය භාවනා කරන ස්වාමින් වහන්සේලාගේ නිහඬ වාස භූමියක්. මොකද මේ ස්ථානයේ විශ්ව ශක්තිය නම් ඉහළින්ම තියෙනවා. ඊතා නිස්කලංක ආත්මීය ශක්තියෙන් පිරුණු පුරාවිද්‍යාත්මක වටිනාකමක් තියෙන බෞද්ධ උරුමයක් තමයි මේ කළුදිය පොකුණ කියන්නේ. මේ පොකුණ අවට පුරාවිද්‍යාත්මක වටිනාකමින් යුතු පුරාවස්තු ගොඩක් තියෙනවා. මේක හුදෙක් අභිරහසක් විතරක්ම නෙමෙයි. එක නිහඬ ඉතිහාසයක සංකේතයක්. මෙතනට આવොත් ඔබට අහන්න තියෙන්නේ එකම දෙයක් විතරයි. ඒ නිහඬතාවය. ඇත්තටම මේ නිහඬතාවය තුළ හැංගිලා තියෙන කතාව මොකක්ද? ඒ පිළිතුර නම් තවමත් කාලයටම අයිති රහසක්. මේ වගේ තවත් දේවල් දැනගන්න නම් අපේ channel එක subscribe කරලා තියාගන්න අමතක කරන්න එපා.